සමවින්ද රත්තරනේ වරද මගේ යටි. අද පිස්සු නටයි දන්නේ නැහැ. අද නම් දෙකේ එකක්. Hello friends, welcome back to my gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ The Baby in Yellow. මේක ඇවිල්ලා Supreme offline horror game එකක්. මේකේ තියෙන්නේ අපිට ළමයෙක්ව බලා ගන්න වෙනවා. අනේ ළමයාට යක්ක් වෙහිනවා හිටපුවම. අන්න ඒක වැඩි කතාවක් බතාන තෝ අපි යන් කෙලිම gameplay එකට. පටන් ලිෆ්ට් එකක් වගේ. Baby won't. අදෝ ඉතින් අපි බලාගෙන යන එක වෙන කියලා කියන්නේ ඉතින් කොයිද මේ find content මොකද්ද apartment අට අයින්න 10 තියෙනවා අයින් මොකද්ද අටෝ අතුරු හංගල් තියෙන්නේ ඒ ඕන මොඩේට තේරෙනවනේ මේ අනිත් ඒ මල් පෝච්චිය නේද මෙතන මල් පෝච්චිය තියෙන්නේ ඉදර කවුද ටින් ටින් උඩේ බෙල් කරන්න බැයිද අන්නිම යක්ෂ පැටියා දැනු නම දාන්න බලමු ටෙස්ට් නයිට් එකේ මොකක් වෙයිද කියලා ඒ ටිකටම විනාඩියක් කියලා නයිට් 1 මොකද කරන්න ඕනේ feed the baby get bottle from fridge බඩි ගිනි වෙලා ඩේ උරතල් ඔය දැන් කුස්සිය තියෙන්නේ නේද කොහෙද මේක නන් කුස්සිය මේකේ ෆ්‍රිජ් එක මොනවද තියෙන්නේ සූප් බෝතලෙ මොනව කන්න වෙයිද දන්නේ කහ බෑ වගේ කවන්නේ වැඩි වැඩ කරන්න හොඳ නෑ ඉක්කංකල් ප්ලේ කරමු ඒ පොඩි එකා ඕනද කුක් බොන්න ඕනද අප්පා කන්ද බූරුවා මොඩියා ඉදියා ටේක් චයින් ටේබල් මොකද්ද අඳුමාරු කරන්නද ඕකේ සමාවෙන් රත්තරනේ වරද මගේ ඇතේ තමයි උනාට හිතලා කරේ දැන් මොකක් අනේ දුක හිතුණාද පෙටියට මොඩියා හරි මේක ගත්තා ඔව් මෙහාට ඈ කොමේ යක්ෂ පෙට්ටිය හැමෙන් පොල් බූරුව කොහෙද මොඩේ යන්නේ ඇදගෙන ඉන්නේ put the baby to bed බෙඩ් එක කොහෙද තියෙන්නේ උඩ තට්ටේද මු ආවන් එකට දාන්න මේ ආවන් එක තිබ්බා ආවන් නැහනේ බයි ටීවී එක ෆ්‍රිජ් එකට දාන්න ඉන්නාලා ඉන්නේ කැත අන් දන්නේ විදියට මු අපිට වද දෙනවා අහමිටා හරි ටිකක් සීතලලා හරි දැන් රස්නෙත් ඇතිනේ 5 minutes later ඇති නැත්නම් කගල් වෙලා ඉඳි එළියට ගත්තා ඒ කකුලේ තුවාලයක් හොඳ වැඩි තව වැඩක් කරහයි කමින්න පැටියා ඈ බබා බේබි ඉන්න ඔමින් හොඳ කෑමක් හොයලා ගන්න රැට කන්න දාන්න ගෑස් එක බැයිද දහන් යව ගෑස් එක අවන් එක දැම්මයි අපය මට what the fuck ඒ පොඩි එකා ඒ අනිත් වතුර දහන් නාගේ හොඳ වැඩිද පයි කලේ මොකද ගන්න කෝ දැන් එක ලොකුලු ආයෙක ඕපන් මේ මොකද තව වැඩක් කරහැයි පලය
දැන් සැපද? කටහන පොඩ්ඩක් වෙනස් ඇති ගණන් ගන්න එපා. ඌවම තමයි. බෝ යකාවේ. ඒ නෑ කවන්න. හරි. ඒ ගනින්නේ. අඩෝ ඇද්දක කැරකිලිත කිරි බෝලේ රැලි මාලේ තව ටිකක් කරකවල ගන්නද? මේකද බබාගේ රූම් එක. කොහෙන් තියන්න ඕනේ දැන් මේක? තොටිල්ලක්වත් නැද්ද ඇඳකෝද? මොඩයක්. හරි දැන් මොකද කරන්නේ? find a book and මොකක්? ඉඳ ගන්න. කතන්දර කියන්නේ. The Prince and the Cat. Bella. මම කියන්නනේ. ඔය කියන්නේ කියලා කොපිරයිට් එක දීලා කට පියාගෙන. ඔන්න දවසක් හිටියලු පූසෙක්. ළමයා මේ ඉන්නේ ඔබ. බලන්න. මං කියන කතන්දරේ කොහෙම බෑ. තව තිබ්බලු වතුර මල පූසත් එතෙන්ට ආවලු. ළමයා පූසට ගහනවලු මල් කපනවලු. ඊට පස්සේ නෑ ළමයා තනකොළ කපලා. එතෙන් කතාව ඉවරයි. එච්චරයි. බුදි දැක්කනේ මගේ කතන්දර කිව්වම මම තමයි. You the close the door. ගහන්න එපා බබා බුදි. සද්ද කරන්න එපා. වතුර ඉඳගන්න එපා. දැන් මොකද කරන්නේ? සෝෆා එකෙන් ටීවී බලන්න ඕනේ. මේක රෙදි හොදන්නේ මොන් නැද්ද? රෙදි හේදුවන්නේ බබා ඇඳන් ඉඳින්. හරියට. මේ මොකද්ද? බෝල් ගන්න පුළුවන්. අපරාධි බබාව දාලා බෝල් ගන්න පුළුවන්. අපි තව පූසි. මේ පූසන්නේ මොකද්ද? ඉඳගන්න පෙට්ටිය. මොකද්ද? දොයි බබා. මේ ගෙදර ඇඳක් නැද්ද? බබාට තොටිල්ලක් විතර තියෙන්නේ. මොකද සෝෆාවේ උදියන්නේ. Okay, good night. සද්ද වනේ. සෙටල් වෙ. උදේට නේද? අර නැගිටලා. පොඩි එකා මට බුදිය ගන්න දීපන්. දොරත් ඇරලා දාලා ගියා. බෙඩ් එකේ නේ ඉතින් බේබි. අපෝ ඉතින් තියන වොෂින් මැෂින් එකකින් පොකින් ගලන්න පුරුද්ද. දැන් මූ හොයන්නත් එපා. අයියෝ. ෆෝන් නැති. මොගුලස් මං කලින් දැක්කේ නෑ සමාවෙන්න. එයි. කට පියාගෙන මොඩිය. එයි. මොකකට හරි බය වෙලාද මෙයා? චුට්ටක් සීතල වෙලාව නම් හරියයි. නැත්තම් sorry. කට කරන්න පුළුවන්. මේ හරි තිබ්බද? මේ මොකක්ද? කී එකක් පොඩ්ඩක් පොඩි එකා පොඩ ඉන්න මම කරන්න ඕන කියලා තමයි ඒක පස්සේ කරන්නම් කියලා. මම පොඩි එකා බුදි කරනවා. පොඩි එකා දොයිය ගන්න. අද නම් කතා කියන්න බෑ. මේ දැන් කටරි දෙන අරු දැන් හැමදාම තනවල කපනවා නේද? කොත් මොකක්? කොත් කියන්නේ බ්‍රෝන් තාරාවික්. තත් තාර පෙටියා. කුඩ කොත් කියන්නේ. හරි කිව්වට තේරුන්නේ නැහැ. මේ පොඩි එකෝ කරත් කියනවා සෙල්ලම් බඩු දෝනේ. තව පූෂා මම මගුලක් කරන්න කියනවද මට තේරෙන්නේ නැහැ. රත්තරන් කඩයක් තියෙනවා. ඒ ස්ක්‍රීන් රෙකෝඩර් එක මැද්දට මේක දෝනේ. ඒකත් මොකක්ද ඕනේ උඩට? කොට් එකේ මොකද කියන්නේ? පූසෙක් තියෙනවා. සමහරට පූස තමයි මේක ඉන්නේ. කොහොම සූරතලා ඇද්ද? හරි. ඇතුළට වැටෙනව නැහැ කවන්නේ.
දැන් මං යනවා ඕන නැති වැඩේ කරන්න. මට යතුරු හම්බුණා මේ මෙතනට ගිහලා. යතුරු අංගියා පරංගියා කෝටේ ගියා වගේ යතුරු ඉවර. මම හිතනවා මේ අර කිය යතුරු තමයි. වෙන ඉතින් ලොක් වෙච්ච එකක් තිබෙන්නේ නේද? හරි. නෑ ඒක නෙමෙයි. කවන්න. ටීවී එක අහපව බලන්න මේ අහපව නැ කියලා තිබුණා නම් බබාව අහපව ෆ්‍රිජ් එකට දාලා වොෂින් මැෂින් එකට දාන්න. අයියෝ. කෑහම ඒ මං කල බුදියේනේ කොටත් නිදිමතයි මේක දිහා දැක්කා. හරි සෙකන්ඩ් එක උදා වෙනවා තාම යකා වෙහිලා නැහැ. ඊයේ මං කරපු වැඩ හැටියට යකා වෙහුනේ නැත්නම් තාම පුදු. night to good morning baby. කොහෙද මම බුදිය ගන්නේ? ෆ්‍රිජ් එකෙන් බෝතලේ ගන්නලු. හරි. ඌව කරන්න. මේ හැමතරම් මොකක්ද උනේ? පොඩි එකා බෝතලේ නැතම මට පේනවා. ෆ්‍රිජ් එකේ කරන්ට් එක අපරාධි හොයමු බෝතලේ මුල මේ මෙව පොන් මං වැඩ. දැන් පොඩි එකා මේ දොර හුනේ. මම කලින් හිටියේ ඇවිදන් දායි. පොඩි එකා උර්ත මේ අහපව කැට වැඩ කරන්න එපා. තොට දැන් කී පාරක් කියලා තියනවද මේ කැට වැඩේ කරන්න එපා කියලා. මම හොදලා ගන්න. ඔයි මොරි ටීවී එක. තොට හේදින්නේ නෑනේ. ඒ ගියා. අඩි කකුල එලි. සෝරි. තරහා ගියාද? පොඩි එකා හේදුනාද? මේ ආලෝකමතයෙන් දීප්තිම ලෝකෙ උදා වෙලා තියෙන්නේ. අවදි වන්න සුවින්සට පිලා දීප්තිම ලෝකෙ උදා වෙලා තියෙන්නේ. දැන් හරි. හිටපන් හො. මෙතන කැට වැඩ කරන්න. ඔව්ව කරා නම් ඕකේ තමයි කරන්න. එතනින් තියලා වෙයිද? පොඩි එක ආපහු අතුරු දාන්න. සෝරි. ආපහු අතුරු දාන්න වෙනවද? ඉඳගෙන ඉන්න ඔතෙන්දලා. මම ඔයාදියා බලාගෙන ඉන්නේ. බලන් ඉන්නේ. ඒ පාර පොඩි එකා නේ මේක නැති උනා. ඒ ඔවිතා ටීවී බලනවා. විශාල කරදරයක් වුණානේ මේක. එහෙමයි. ඒ පාර එහාට දුවනවා මෙහාට දුවන්නේ මේ වරින්. කොහේ පාර? උඩ තට්ටුවටත් ගියද? හරි. මල්ලි. හරි. කො. තරතේ දුවනවා. ටාංකෝ. හරි මේක ඇතුළට ඉන්නවද? නෑ ඒක ඇතුළේ නෑ. නිල් පාට කොහෙද ගියේ? පිටාන් ඔතෙන්දලා. මේ මගුලත් විකාර විශ්ුණට නෑනේ කොහෙද තිබ්බේ? අර කාමරේ වෙන්න ඕනේ වොෂින් මැෂින් කා. අටි මේ කෝපනලා මේකේ දැන්ද තිබිලා තියෙන්නේ. හොඳ වැඩි තොට. මෙතන දුවන්න. ඇද්ද උඹට? තරු කරගෙන දවල් තත් දෙකක් දිනනවා මේ තියෙන ඒවා තමයි. දැන් පොඩි එකා අතුරු දාන් කියන්න පුළුවන්. එතකන් තරු කරගෙන එක. take baby to the bed. හරි. මාරි කන් දවස් ගිවිල යනවා. තතුට්ටක් වාට මේ අඩෝ මොකක්ද උනේ? ඇස් පියන මට්ටමනේ මම මෙතන ගියා යකාව හේත දන්නේ මේ ඇස් දෙක රතු වුණා වගේ දැක්කනේ. හරි පොඩි එකා තරහ ගන්න එපා. ඇස් දෙක ලොකු කරන් බලන්න. පොඩි එකා කට ඇවුනද?
මේ මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා හිතෙන මට කාන්තාව පූසි. පූෂෝ 12ක් එකතු ගන්න කියලා තියෙන එක එකතු කරාම මොකද දන්නේ නේ. උදිය ගන්න. දැන් මොකද කරන්නේ? අයියෝ අහපොවි එකම වෙන පොතක්. අදත් කියොන් කතන්දරේ. අද හාවෙක් ගැන කලින් තනකොළ කපන කෙල්ලෙක් ගැන. පුළුවන්. සද්ද නැහැ නේ. කරවහව. දවසක් හිටියලු ඇස් රතු කරගත්ත අර ගොන් තනකොළ කපන කෙල්ල හාවෙක් දිහා මෝහනි කරනවා. බලන් හිටියලු මෙන්න යාගේ වචන ටික. මගේ දැස තිස බලනු. අද පටන් ඔයා වල්හාවෙක් වල්ලූරෙක්. ආගරමු හාවන. උම්මතේ. යකෝ කතාව කියන්න ඕන මොකෑවි කෑ යන්නේ. ඊපාර පොතටත් පණෙන්න. උන්ගේ ගෙදර තියෙන එකේ කමුතු විදිය ගඩු. මොකක්? පුද්ද කරේ ප්ලස්. මෙව්වද? තත් අර වෙඩියද? එපා නම් කියන්න එපා. ඌත් නෙමෙයි නම් කොහරි පූසා. මන් දන්නා වගේ හැමදාම කියන එකම සෙල්ලම් බඩුවනේ. ඌත් එපාද? අයි කතන්දරේ තියෙන එක තමයි ඕනේ නේද? මේ කතන්දරේ ඉතිහාවෙත් නේ. හරි ගිය පාර පූසා හිටියේ. ඔයකද? බුද්ධි නැද්ද? අහපො කතන්දරේ කිය. අනේ මූණ පුදුම වදයක් දෙන්න. හාවව තියාගෙන උට කතන්දරේ අහන්න ඕන. ඒක මේ හාව කියලා හිතාගන්න. හරි. ඊට පස්සේ හාව උරාගේ පැනමන දිව්වලු. හොප් ඉප්පි අම්මට උළු. මේ අර කෙල්ල දාවට මේ ගෙවෙන්නේ. ඉවරයි කතාව. ලස්සන කතන්දරේ තිබ්බ කලින් කේ මේ කිසි මෙලෝ රහක්. වීඩියෝ නේ දැක්කේ. ගන්න එපා. කටවා ගන්න. toy papa. I watch TV on the sofa. මේ සෝෆා එකේ වෙන ලස්සන හදක් තියෙන බුදිය ගනින්කෝ. මොඩේ. ඉතින් හැමතැනම අර යකා දොරවල් දාලා ආද ඒ පාර වෙන දෙයක් ටීවී කියන්නේ. අද හාවගෙන යන්නේ මේ කමාර ටීවී. කවුද දොර කඩන්න හදන්නේ? කවුද? බය කරන්න එපා යකුනේ නේද? පාර්සලයක්. මොකක්ද පාර්සලයක්? එදා ටීවී එකේ ගේම් එක නේද? මේ කොහෙන් තියන්නේ? අන්න බබ්බු හාවා. ඒ පොඩි එකා. ඔය හාව පව් බං. මේක කොහෙන් තියන්නේ? මේක. එතනද? අර හාව අපි හාව ළඟ තියන් ටීවී බලමු. අර උට බෙයි නම තියාගන්න. මොකද්ද? ඇස්ලිප් කරලා අර රතිපාට හැදෙන්නේ මොහොනේ කරන්නේ මන් දන්නේ. කතන්දරේ තිබ්බ රතිපාවේ දඩාර හැද. ඇස් දෙකක් තිබ්බනේ. පොඩි එකාගේ හැත් ඔන්න ඔය වගේ වෙනවා ලොකුනනේ යකා වුණා. තාම අපිට යකෙක් හම්බුනේ නැහැ. සමහරවිට පස්සේ ඉන්නේ එකෙක් වෙයි. හැම එකේ මේක නෙවෙයි. ලෝඩි. කිරි බෝතල් ගොඩියක්. දැන් විනාඩි කීයක් විතර රෙකෝඩ් කරලා 18. නයිට්‍රි දැන් ඉපත් වෙලා තියෙන්නේ. අද මොකද්ද කරන්න තියෙන්නේ? මොකක්? ටීවී එක බලන්න අද ගොඩක් වය කරනවා නේ. සෙල් බේබි ලයිට් වලටත් මොකද වෙලා තියෙන්නේ? අද ලයිට් ඩිම් වගේ. මට පේන්නේ ලංකාවේ වගේ තමයි මේ කරන්ට් එක. පොඩි එකා කෑ ගහන්න එපා. මම දැන් බබුදියෙන් ඉදි කෑ ගහන්නේ නෑනේ. මොකෑ? ඈනුන් ගන්නවද? අද මොකද කරන්නේ? මෙතන ගිහලා දොර වහන්න. නෑ දොර ඇරලා මන් තියන්නේ. බෑනේ. ඒක ලොක්. දැන් කොහොමද එළියට එන්නේ? මං ගා අතුරන්නේ. ඒ වෙන්නේ. මොකක්? කන්න දෙයක් හොයන්න. හරි. කන්න දේවල් තිබ්බා මෙහි. ෆ්‍රිජ් එකේ තිබ්බා. අපි දැන් ඒක උයාගෙන කන්න වෙන දැන් නවන්න එකට දාලා. මේ මොකද වෙන්නේ? ඒ වගේ ලයින් එකක් තමයි යන්නේ අපි උයමු. අවන්නක ඔයාට කාර් බීම ටිච් හත්ත.
හතු දෙනවා. අත දාන්න. එතකොට මස් මස් දාලා මේ වැහුණා. සෝරි මස්. ඔයි. අඩෝ මොකක්ද ඒ කියන්නේ? කලි වෙලා පිපුරුවානේ. 2,000 years later. ළමයෝ ඈ මොකද්ද? මොකක්ද යකෝ ඒ උනේ? බඩි කිනි. පාන්ද කන්න ඕනේ. මෝඩයක් එක්ක මස්. කොහමද තියෙන්නේ? බිම තියෙන මස්. චිකන් නේද? පාන් කෑල්ල මේ වහන්න. අදරේට සෙන්විච්. මොකද මේ ෆීඩ් මී කාද? පොඩි කාද? මොකක්ද ඒ උනේ? ෆීඩ් ද බේබි මොන්ස්ටර්. අඩෝ පොඩි එකා යකා වෙලා. කුකු බෝතලේ ගන්න ඈ මල්ලි මේ කෝගිරි බෝතල. මට හිතෙනවා පොඩි දෙයක් ඒක වෙයිද දන්නේ නැහැ. අනේ පොඩි පැටියෝ මං වාතා දෙලින්නේ අලගෙන. මට හිතෙනවා ඔය කරයි කියලා. මාත් ෆ්‍රිජ් එක දෙන්න නේද? පුදු වෙන්න යන්නේ. මේ කොහෙද මේ? ෆ්‍රිජ් එක ඇතුළේ මෙච්චර ලස්සනයි නම මේක ඇතුළට ලපදින් තියෙනවා. 5 minutes later. අනේ නිදහස් වීමට බඩගින්න කන්න නෑ මං කෑම එකක් හදා. ඒ ගන්න වෙයි එහා පැත්තෙන් ඉන්නවා. මේ පොඩි එකා කැකල කරන්න එපා. මං ඔයාලට කුක්කු බෝතලේ ගන්න නිගී. මාර්ඩයිල් එක. ඒ කලින් මෙතන මෙහෙම තිබ්බේ නෑ. අතපොම ෆ්‍රිජ් එක ඇතුළේ උට කිරි බඩි ඉන්න. එඩියලා අයියේ නම් මේ ෆ්‍රිජ් එක හුවේ කරගෙන තින්ට. දැන් කොහොමද එළියට යන්නේ? Monster feed baby monster. ඈ? Feed the baby you monster. යකෝ මන්ද යකි. කතා කියන්නේ කමන්නේ නේ යකා අරු. අඩේ මන්ද එක තැන ඇවිදිනවා. එළියට යන්න දීපල්ලා. එක තැන ඇවිදින්නා. අඩේ මට එළියට යන්න දීපල්ලා මං යකෙක් කියලා කියනවා. අම්මට උඩු කුකුල් මොස්. The chicken sausages the British color the. අනේ මට යන්න දීපන්. මං අහිංසක දුප්පත් කෙනෙක්. කරන් ජොබ් යන්නේ. පොඩි එකා කුක්කු ගෙනාවා. මේ මොනවද කියන්නේ මේ යන්නේ? දැන් ෆ්‍රිජ් එක ඇතුලේ පොඩි එකා කොහෙද යකෝ? දොරක් අරින්න තිබ්බා. අනේ පොඩි එකා වදල්න වෙලාද? කො අර කයින් තිබ්බ ඌර්තල්ලක් දෙක නෑනේ. යකා පොඩි එකා බලන්න කැත. අනේ එවුනට මෙහෙමත් ඉදි ලස්සනයි. දෙන්නම් වැඩි වැඩ කරන්න බෑ මුට තරහා ගිහලා තියෙන්නේ. hina වෙච්ච යකෙක් මම මේ දැක්කම. මං වතා දිලි. පොඩි එකා සමවෙන්දරතරනේ වරද මගේ යටි. අද පිස්සු නටයි දන්නේ නෑ. අද නම් දෙකේ අම්මෝ බලවල කරන්න එපා යකෝ. අර මොකද අර? අඩෝ ඒක නම් ගැසුණා. පොඩි එකා මාඩ්ඩයිල කරේ මට එළියට එන්න බෑද? අන්න රුපාවන ගුරුත්වාකර්ෂණ බලය තියෙන කොහෙද? මේ පොඩි එකා ගහන්න එපා පොඩි එකා. අම්මෝ පොඩි එකා එන්න බයත් හිතනවා මේක ගන්න. මොකක් එමෙතෙච්චි වහන්න තියෙන්නේ ගහන්න එපා. බුවල් මොකද කරන් තියෙන්නේ? පොඩි හතර අතෙන් ඇවිල්ලා පොඩි එකා බේරගෙන ඉන්නවා. පොඩි එකා අනිවාර්යෙන් බේර ගන්න ඕනේ. ඌනේ දෙයකා. මම ඉවරයි මම හිතන්නේ. මම ජනේ දෙන්න පයින්න දෙයි. මෙතන පොඩි එකා පොඩි එකා අනිත් කුක්කු බෝතලේ පොඩි එකා අනේ මොකක් බේත් එමර්ජන්සි ප්ලස් මොකක්ද කියන්නේ
අර කියන මෙලෝඩිය තේරෙන්නේ නැහැ. අර කුස්සියට යන්නේ. කුස්සිය තිබුණේ පිංගා. මට අර ෆ්‍රිජ් එක දුක යන බෙල්ල. නික මං කියන්නේ ඒක බය කරන්න එපා යකෝ. මෙතන කතා කරලා කටේ ගහන්න තියෙන්නේ. අය දැන් වරේ බය වෙන්නේ නැහැ මම. කහ. ඒ පොඩි කහ. හම්බෝ මූදු නෝඩයක්. ටේක් බේබි බෙඩ්රූම්. බෙඩ්රූම් නේ මම බොයවන්නේ බලලා හිටහන්කෝ. කවන්නේ කොමුණ කිට්ටත් එහෙම තව වදියා. මේක දෙන්න දඬුවම මොකක්ද? ඊ පාරම ෆ්‍රිජ් එකට දාලා හීර කරානේ. ඒ නදියට සෙල්ලම් බඩු ෆ්‍රිජ් එකේ කැම නෑ. තකන්තෝ මං යනවා කීවා. වද දෙනවා මෙතන බූරා. වැඩ පිළිවෙලට කරන්න ඕන කියලා. කීවේ මොනවද දැන්? නෑ මේ විකාර කරලා තියනට මගේ වීඩියෝ එක දී වැඩි වෙනවා අන්තිම ඩේටා වල තමයි කෙලෙන්නේ. පොඩි එකක් වරේ. ඒක ඇතුලේ දොයි බබා. තමා. ඔකට කරපු වදයකෝ කලින් අර මේක අඩෝ මේ මොකද්ද? පොඩි එකා පොතක් කිය. ඒ පාර මට කියවනවානේ මු මාර ඩයිලා යකෝ. මොකද්ද අප්පා වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. දැන් බබාද මම බලාගන්නේ මන්ද බබාව බලාගන්නේ. ඇයිවා යකෝ. ඇයි? put in the cot. ඉනාත් වෙනවා තාම. මාර ඩයිලා හන්නේ. අද මොකද්ද වනේ? එදා අපි බැටළුවා විතරයිනේ දැන් ඉතුරුලා ඉන්නේ. තියාගන්න. දැක්කද හරියටම කිව්වා. ආද බැටළු කතාවක් තියෙනවා. මන්න කටත් දිනව දැන්. ඔන්න දවසක් ඉඳලා රතු හැට්ටකාරියම රතු ඇස්කාරි. අඳේ බුදියනේ. එතකොට බැටළුවා කන්න හිටලා බැටළුවා කිරි බොනවා. ඒකද මෙතන වෙන්නේ. මට පේන්නේ මේ ඉන්නේ පොඩි එකක්. අඩෝ ලොකු වෙලා බැටළුවා ගිල්ලුවා. හස්ත. පොඩි එකා මේ රාජ්‍ය පාලනය කරනවා. මට උඹලන්නේ රට පාලනය කරනවා. අඩෝ මොකක්ද වෙන්නේ? අන්නරහ අන්තිමේ මාසීනිය කතා කියන්න බැරි වුණා ගිල්ල. මාසීනිය කියලා good night මොන ගුඩ්ද? good night hello කදලා තියන්නේ hello අහව මුණට පයින් දන්නේ නැහැ. දැන් කියන්න එපා 4 වෙනි ඩේ කියලා. මං හිතුවා 5 වෙනි ඩේ කි මෙච්චර එවුව වෙයි කියලා. 3 මෙහෙම වුණා නම් තව ඩේ එකක් ගියොත් එහෙනම් කොහොම වෙයිද? දනුවේ ඇක්ටිව් එක තියෙන්නේ. අදට ඒක මම ප්ලේ කරන්නේ නැහැ. එහෙනම් කොල්ලෝ අපි